ආයුබෝවන් ඉතින් හැම දිනාටම ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද හරියටම YouTube channel එකට වීඩියෝ එකක් දාන්නේ කියලා. ඉතින් මම මේක විශේෂයෙන් කරන්නේ මේ මගේ පළවෙනි ලොං වීඩියෝ එක නිසා. මේ වෙනකම් මම දාලා තියෙන්නේ ඔක්කොම shorts වීඩියෝ. ඒකින්ද අද අපි වෙනසකට එක කතා කරන්න යන්නේ කොහොමද YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් මගේ YouTube channel එකේ subscribe දැන්ට තියෙනවා 2108. මේක කොහොම හරි 3k ගහන්න තමයි අපි යන්න ඕන. මේක views ඇවිල්ලා තියෙනවා 1,40,000 ගාණක්, like 9,000 ගාණක්, comment 237ක්, share 402ක්. ඉතින් share කරලා වීඩියෝ එක comment එකක් දාලා හොඳයිද නරකයිද කියලා subscribe කරන්න ලෝභ නැතුව. ඉතින් එහෙනම් අපි වැඩි කරලා නැතුව යමු YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හැටි බලන්න. දැන් ඔයාලට පේනවා ඇති මම මේ shorts වීඩියෝ දාලා තියෙනවා ගොඩක්. ඒවට ගිහිල්ලා තියෙනවා එක එක වීඩියෝ වලට 2k views 423යි, 1500යි views 82යි, මේකට 174ක්, මේකට 5000 ගාණක්, 64ක්, 1800 ගාණක්. මේ වගේ views ගොඩක් යන විදිහට වීඩියෝ එකක් කොහොමද හදන්න කියලා තමයි අද අපි කතා කරන්නේ. මුලින්ම ඔයාලා YouTube එකට ගිහිල්ලා මෙහෙම මෙතන එකතු කිරීමක් තියෙනවා. මෙන්න මේ එකතු කිරීම, මේ තියෙන මේ එකතු කිරීම ඔයාලා ඔබන්න ඕන. මම ඒ වගේ ක්ලික් කරා, ස්ක්‍රීන් එක අනිත් පැත්ත ගැහුණා. ගණන් ගන්න එපා. ඉතින් ඊට පස්සේ අපි මේකේ යන්න ඕන වීඩියෝ කියන එකට. හැබැයි අපි දාන්නේ දැන් shorts වීඩියෝ එකක් හින්දා මේ වීඩියෝ ඔයා දාන්නේ වීඩියෝ එකක්ද shorts එකක්ද කියලා බලන්න ඕනේ. ඉතින් shorts එකක් දානවා නම් මම මෙහෙම කරනවා. මේකට ගිහිල්ලා මම තෝරගන්නවා තියෙන රූපයක්. ඉතින් මගේ YouTube channel එකට රිස්ට්‍රීම් කරපු එකක් තමයි තියෙන්නේ මෙන්න මේක. ඉතින් ඒක දාලා අපි වීඩියෝ එකක් හදමු. මේකේ අපි වීඩියෝ එකේ වෙලාව හදන්න ඕන මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් තමයි size එක වීඩියෝ එකේ බලන්නේ. ඊතලයාලට පේනව හරිද දන්නේ නැහැ. ඉතින් අපි එතනින් ඒක ලොං කරනවා. මම වීඩියෝ එක දානවා මෙන්න මේ all 15 තප්පර 15 එන විදියට. ඊට පස්සේ done දාලා processing වෙන්න තියෙනවා. අපි processing වෙනකම් බලාගෙන ඉමු. හරි. දැන් ගිහිල්ලා අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ අපිට මේ ආපු green මේ red screen එකේ ඔයාලා මේ A අකුර මෙන්න මෙතන තියෙන මේ A අකුර ඔයාලට පේනවා ඇති. මෙන්න A අකුර ඔබන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ඒක එබුවට පස්සේ මෙන්න මේ වගේ එකක් වැටෙනවා ඔයාලගේ කීබෝඩ් එක. ඒ කීබෝඩ් එකේ ඔයා වීඩියෝ එකට දාන්න කැමති එක ඔයා දාන්නේ දැන් ඔයා පූස් වීඩියෝ එකක් දානවා කියන්නේ හිතන්නකෝ. ඒක අර සෙකන්ඩ් ඒ කියන්නේ තප්පරෙන් එකේ පෙන්නනවා මේ වීඩියෝ එක. ගිහිල්ලා ඔයාලා subscribe කරන්න කියලා දාන්න. මම දැන් මේක දාන්නේ ඔයා මේ අවුරුද්දේ කීය වසරේද කියලා. එහෙනම් මේක මම ටයිප් කරන්නම්.